මොකද බං මම බාදගෙන ආයේ මම මේ කන්ටි මේ ගල්බනිසක් කන ගමන්නේ හිටියේ. බලන්න උඹ අදගෙන ආපු හදිස්සියට මගේ ගල්බනිසක් බිම වැටුණානේ. මචං මං උඹට එන්න කිව්වේ සුපිරි කතාවක් කියන්න. මට තියෙනවා මචං පට්ට සුපිරි අදහසක්. හරිද? ඒකෙන් උඹගේ අතීතේ උඹව මේ උඹට හම්බෙන්න පුළුවන්. මොකද්ද මචං ඒ උඹ කිව්වේ? මං ඊයේ රෑ නිදාගත්තේ නැති හින්දා මට අමුතු දේවල් ඇහෙනවා මචං. අයත් කියන් බලන්න මොකද්ද මචං උඹේ කිව්වේ කියලා. අයියෝ බං ඒකවත් තේරුන්නේ නැද්ද? මං කිව්වේ මචං උඹගේ අතීතෙට ගිහිල්ලා උඹට කතා කරන්න පුළුවන්. ඒකෙන් මචං මට අර මගේ වැටිච්ච ගල්බනිසත් ආයෙත් මට ගන්න පුළුවන් වෙයි නේද මචං? අයියෝ උඹට ගල්බනිස විතරක් නෙවෙයි බං උඹට අතීතෙට ගිහිල්ලා උඹගේ අතීතය වෙනස් කරන්නත් පුළුවන් වෙයි. එතකොට මචං ඒකෙන් මේ කන්ටරෙන් අයියෝ ඔහොම ඊට පන්තටිය මගේ ගල්පනිස දීලා ඵලයන්. මොකද්ද බං මේ මෙතනින් ගියේ? ඒ ඉතින් ඔය හැමදාම යන වලියනේ. උනේද මචං? ඒක නෙවෙයි මං කියන්න ඇදුවේ. එතකොට මචං ඔය අතීතයට යන සීන් එක කොහමද කරන්නේ? ඒක මෙහෙමයි මචං මම YouTube එකෙන් බලලා ටයිම් මැෂින් එකක් හැදුවා. ඒකෙන් තමයි මේක කරන්නේ. මං ඒක උඹට පෙන්නන්න කුඹ හවස් වෙලා අපේ ගෙවල් පැත්තේ වරින්කෝ. හරි මචං මං හවස් වෙලා උඹලගේ ගෙවල් පැත්තේ එන්නම්. උඹලා මට කියපන් මතක් කරලා ගල්බනිසක් හදලා තියන්න කියලා. හරි එහෙනම් මචං මේ උඹත් හවස් වෙලා ගෙදර වරින් මේ එහෙනම් මාත් යනවා ගෙදර. ඌ පොඩ්ඩක් හිටන්. මේ තව එක විශේෂම කරුණක් තියෙනවා. මේ උඹ මේ ගැන කාටවත්ම කියන්න එපා මචං. අපි දෙන්න මේ ගැන දැනගත්තා නම් ඇති. හරි මචං බය වෙන්න එපා මං කාටවත් කියන්නේ නෑ මේ ගැන. එහෙනම් කොල්ලෝ අපි ගියා හවතර සෙට් වෙමු. අඩෝ වෝ මයිලා කිරි මයිලා මචං කොහෙද යන්නේ? ඔය පරට මේ මචං මේක මෙයා ගන්නක. ඔය පරට. අඩෝ මචං මේ හවසලා කොහෙද යන්නේ මේ? අඩෝ මචං මම මේ අපේ වටවලයාගේ ගෙදර යන ගමන් මචං. අඩෝ සිරාවරු මොකසින් එක? නෑ මචං අපේ ඔය වටවලයා YouTube එකෙන්ද මොකෙන්ද බලලා කාලයන්ත්‍රයක් කියන එකක් හදලා. ඒකයි ඉතින් මට කිව්වා ඒක ටෙස්ට් කරන්න දෙන්න කියලා. අඩෝ සිරාවරු කාලයන්ත්‍රයක් අඩේ. සුපිරි මේ මාත් එහෙම කද්ද කරලා නෑ මේ මාත් එන්න දෙන්න සීන් එක. හරි මචං. එහෙනම් ඉතින් අපි දෙන්නම යමන් වටවලයාගේ ගෙදර. හරියා වටවල බලා ගමනේ යා. තාත්තේ මොකෝද වැඩි? පොඩ්ඩයි හිටන් කරන් ලයින් එකේ තව පොඩ්ඩයි හදන්න තියෙන්නේ මේ පටකාල හදලා දාන්න මේක. පුතේ පටගාලා වරෙන් දවට කෑම කන්න. අම්මේ පොඩ්ඩක් ඉන්න ටයිම් මැෂින් එකේ තව චුට්ටයි හදන්න තියෙන්නේ. මම ඒක පටකාලා හදලා එන්න. මං ඔබගේ ටයිම් මැෂින් එක ඔළුවේ ගන්න ඉස්සලා වරේ යකෝ මේ. හරි අම්මේ කලබල වෙන්න එපා. කලබල වෙන්න මං එනවා. ඔයේ වටවලේ අම්මෝ මොකද මේ වෙන්නේ? අම්මට යුලියකෝ මේ ගල්බඩානේ. අඩේ යකෝ මු කරලා කොහෙද බං? පොඩ පොඩ හිටම මේ කතා කරලා බලන්න. ගල්බඩ අම්මට හැබැයි යවුලකුත් නෑ නේද? මුට ඇහෙන්නේ නෑනේ මු කලන් දාලා. මේ කොන්නේ අනිත් උන්ට හැම මොන මේ සමරසේකර කවුද බං මේ කෑ ගහන්නේ? අම්මා සිරි බොක්කුඹ ආවද? මී මොකද යකෝ මේ? යක්කෝ උඹ සාගර බඩාවත් එක්කන් ආවද? තොට්ටා කිව්වා නේ මම තනියෙන් එන්න කියලා. ෂික් බලහන්කෝ දැන් ඉතින් මූත් දන්නවනේ මේ කතාව. යකෝ මේක සාගර බඩාව විතර නෙවෙයි තව එකෙකුත් තරන් ඇවිල්ලානේ. මින් මේ මදිවට මේක බිම වට ගන්නවා. අඩෝ මොකද බිම වට ගන්නේ? අඩෝ මට මේකකුත් කිව්වද? අඩේ මට ඒක මතක නෑ මචං. මං හැබැයි සාගර බඩාව විතරයි අරන් ආවේ. ගල් බඩා නම් මේ කොහෙද උඩ ඉඳන් තමයි මෙතනට කඩම් පාත්තුනේ. යකෝ තාත්තද මේ? අයියෝ අපේ තාත්තට කාලයන්ත්‍රයේ මොකක් හරි බලපෑමක් ඇති වෙලා. අනේ මං කාලයන්ත්‍රය ගැන ගොඩක් දේවල් දන්නෙත් නෑ. අයියෝ ගල්බනිසක්වත් උස්සන්න හිටියේ මෙච්චරයි. අයියෝ මොකද උනේ? ගල්බඩෝ ඇරියන් ගල්බඩෝ මොනවද යකෝ මගේ මේ මූණට වතුර වගේ වැටෙන්නේ? ෂුවර් ෂොට් උගුඩු එක් චූ කරන්න ඇති. ඔය උගුඩු වගේ ආච්චිට සම්බහාල් කරන්න. ඈ මොකද යකෝ උඹ ලන්ඩන්නේ? අනේ අපේ රත්තරන් තාත්තට සීෂ ආවා. යුරෙකා යේ මන් දන්නවා ඉතින් කොහොමද මේ අපේ ගල්බඩ අපිව දාලා කොහෙවත් යන්නේ නැහැ කියලා. අරේ යේ ගල්බඩා ගල් කියන්නේ මේ සමරසේකර සර් මොකෝ තාත්තේ උනේ? නෑ බං මේ තඩි ඇවිල්ලා කය ගහපු ගමන් මට ස්විච් එක ඔන්නුනා ගියන්කෝ වැද්දුනා කරන්ට් එක ඉතින් ලොවෙත් නැති වෙන්න. මට යුඩු එහෙම සින් නැත්. හරි සර් මේ ඔය පොඩි සින් යා. ඔක අමතක කරලා දාන්නකෝ සර්. හරි අලි බං මං ඕව මතක තියාගෙන ඉන්න. දැන් මේ මම මෙතනින් වැඩිච්ච පාර මගේ කොන්දත් ඉදලා බං මම මේ ගිහිල්ලා ඇලර්ට් එකක් දානවා. උඹලා එහෙනම් ඕන වැඩක් කරගනින්. අම්මට සිරි ගෝතේ ටික සෙට් වෙලානේ. සෙට් එක කොහමද?